හායි කොහොමද ඉතින් හැමෝම සතුටින් ඉන්නවද? අද පොඩි වීඩියෝ එකක් බලමු නේද? වාහනේ බාන විදිය මෙතනින් කියන්න විතරයි පුළුවන්. මොකද වරාය ඇතුළට ගිහිල්ලා වීඩියෝ කරන්න බෑ. වරාය ඇතුලේ වීඩියෝ කරන්න පුළුවන්. වීඩියෝ කරලා මාට්ටු වුණොත් එහෙම රස්සාවටත් කෙලවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා වරාය ඇතුලේ වීඩියෝ එකක් නැත්තම් වරාය ඇතුලේ ලස්සනට වීඩියෝ කරන්න තැන් ඕන තරම් තියෙනවා. ඒත් කරන්න අමාරු ඉතින්. කමක් නැහැ මේ අපි බලමු දැනට වාහනේ වීඩියෝ එක. දැන් මම මේ වාහනේ බෙඩ් එකේ ඉඳගෙන ඉන්නේ. දැන් දවස් 4ක් විතර එනවා ලෝඩ් එක පටෝල ඇවිල්ලා. තාම බෑවේ නැහැ ඉතින් කනවන්නේ තියෙනවා උයනවා ඔය ටික තමයි ඉතින්. අනික මගේ ID එක රිනිව් කරන්න අරන් ගිහිල්ලා තියෙනවා. දැන් නම්බරේ ආවත් මට ඇතුළට යන්න බෑ. මේ ඇතුළට යන්න ID එකක් තියෙනවා. ඒක නැති නිසා මට ඇතුළට යන්න බෑ. ඒකට අපේ ඉන්නවා ලංකාවේ කට්ටිය ඉන්නවනේ කාගේ හරි තමයි මේ වාහනේ බාන්න යවන්න වෙන්නේ මේ සැරේ. දැන් ඊහන්දේ ID එක අරන් ගියා දවසට එයි. ඊට පස්සේ අවුලක් නැහැ. එතකන් අද නම්බරේ ආවොත් කාව හරි යවන්න ඕන. හරි එහෙනම් බලමු අපි වීඩියෝ එක. බලමු. ඔන්න ඩ්‍රයිවිං සීට් එකේ ඉඳලා පෙන්නන්නම්කෝ. ඔය තියෙන ඩ්‍රයිවිං සීට් එක එතන. ඔය විදිහට තමයි තියෙන්නේ. වතුර බෝතල් තියෙනවා. වතුර බෝතල් තිබුණාට දැන් රස්නේ කාලේ හින්දා මෙවට වතුර පුරවලා තියන්නේ නැහැ. ඇතුළට ගියාපුවම තමයි මේ රූම් එක ඇතුලේ වතුර බෝතලයක් තියෙනවා. ඒකෙන් තමයි මේ අරගෙන යන වරාය ඇතුළට යනකොට අරගෙන යනවා. නැත්තම් මෙවුවා මේ රත් වෙනවනේ කෙමිකල් මික්ස් වෙනවා කියලා බොන්න හොඳ නැහැ කියලා කියනවනේ. ඒක නිසා මේ වතුර තියාගන්නේ නැහැ. මේ තියෙන්නේ උඩ කවුළු 1 2 3 4 5යි. ඔය වගේ ඉතින් අපේ ඔය මොන හරි තියෙන ඇඳුම් පැළඳුම් ඒ උමනා කරන දේවල් දාගන්න තියෙන්නේ. ඔය ඉස්සරහ ඔය කහ පාට බෙල්ට් එකක් පේන්නේ. ඒක සේෆ්ටි බෙල්ට් එක. ඔය විදිහට තමයි අතන උඩ හෙල්මට් දෙක තියෙනවා. ඔය සෙට් එක. මෙතන තියෙන බෙඩ් එක. මේ ගෝලයාගේ පැත්තේ සීට් එක. මේක ඉතින් ගෝලියෝ නෑනේ. ඔය එක්ස්ට්‍රා යුනිෆෝම් එකක් තියලා තියෙන්නේ. अब फोरमैन आ गया कोई मुश्किल नहीं है. इधर हिंदी में बात करेगा तो मुश्किल लेना. मैं यूट्यूब वीडियो बना रहा है. वीडियो कर इन्नකට फोरमैन ආවා. अरे ना फोरमैन बार आया හරි ඊට පස්සේ මොකද්ද වාහනේ වීදුරුවෙන් එළිය පේන විදිය ඔය වාහන ටික තියෙන විදිය ඔය තියෙන්නේ ඔක්කොම ලයින් වල පාක් කරලා තියෙන්නේ මේ දවස්වල වැඩ අඩු නිසා වාහන ගොඩක් පාකින් එකේ තියෙනවා මේක ඔටෝ ගියර් මේ තියෙන්නේ ගියර් හැන්ඩල් එක මේක ඩ්‍රයිව් කරන වෙලාවට මෙහෙට පාත් කරගන්න තියෙන්නේ ඔන්න මම පාත් කරගත්තා එතනින් තමයි ගියර් දාන්නේ යාමදින් ඉන්නේ ඕකම යවල ක්ලීන් කරවන්න මට යවන්න සෙල්ල මේක ස්ටාර්ට් කරන්න ඕනේ ස්ටාර්ට් කරලා ඊට පස්සේ හුලම් පුරවන්න ඕනේ දෙකට ඒක පෙන්නන්නකෝ ගිහින් හුලම් පුරවන්නේ කොතෙන්ටද හුලම් පිරෙන්නේ කොහොමද මේක හුලම් පුරවන්නේ මෙතන දෙකට හරි දෙකට හුලම් පුරවලා දෙකට හුලම් පුරවන්න ඕනේ ඊට පස්සේ හුලම් පුරවන ඉස්සෙල්ලා පයි කරන්න ඔව් ඒක හරි ඒක මම කලින් වීඩියෝ එක දාලා තියෙනවා දෙකට හුලම් පුරවලා ඊට පස්සේ අර නැවෙන් කිව්වහම හුලම් අරින්න කියලා ඊට පස්සේ මේකෙන් අරිනවා හුලම් හරි යට වැල් එකෙන් හරි මේකෙන් හරිනවා හුලං අරපුවාම ඒගොල්ලෝ කිව්වම විනාඩි 5ක් හුලං අරලා ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ කියනවා සිමෙන්ති මේ සීල් එක කඩලා අරින්න කියලා සිමෙන්ති මේ තියෙන සිමෙන්ති කඩලා මේ වැල් එක මෙහාට ඇදපුවාම ඊට පස්සේ සිමෙන්ති යනවා නැවට සිමෙන්ති යන්න පටන් ගන්නවා ඊට පස්සේ ඉවර වෙනකොට ඉවර වුණාන් පස්සේ මේක සීරෝ වෙනවා මේක මේ දෙකට තියෙන එක ඊට පස්සේ සීරෝ වෙනවා සිමෙන්ති ඉවර වුණාම ඔව් සීරෝ වුණාට පස්සේ ඊට පස්සේ ආපහු මේ වැල් එක වහනවා සිමෙන්ති වැල් එකක් තාලා මේ වැල් එකක් තාලා ආපහු පුරවන දෙකට හුලම් ඒ ටැංකිය සුද්ධ කරනවා ඔව් ටැංකිය සුද්ධ කරලා දෙකට හුලම් පුරවලා එතකොට අර මේ උඩ වැල් එක වහන්න ඕනනේ එක පැත්තක් වහලානේ එක පැත්තක් වහලා එක පැත්තක් සුද්ධ කරනවා ක්ලීන් කරනවා එක පැත්තක් ක්ලීන් කරලා එපාර ඒ පැත්ත සුද්ධ කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ වැල් එක ආපහු මෙයා කරලා අනිත් පැත්තේ මේ වැල් එක වහනවා හරියට මේ වැල් එක වහලා ඊට පස්සේ ආයේ දෙකම එකවර වහලා ඉවරලා හුලම් දාන්න සේවා කරන්න අනේ යන්න පණ්ඩිත කතා කරන්නේ නේද ඔයා කියන්න මාවේ ඊට පස්සේ මේ දෙවෙනි එකෙන් හුලම් පුරවලා ඊට පස්සේ සුද්ධ කරලා අරිනවා ඊට පස්සේ තව ඕන නම් තව එකපාරක් ඒ විදිහටම කරනවා ඒ විදිහටම කරලා සම්පූර්ණ මේක ෆුල් එක නම් හුලම් ලෝඩ් කරනවා ෆුල් එකට හුලම් ලෝඩ් කරලා එකපාරක් කරපුවම සම්පූර්ණ ටැංකිය ක්ලියර්
ඊට පස්සේ වැඩේ ඉවරයි. ඊට පස්සේ වැඩේ ඉවරයි. ඊට පස්සේ හුලං ඔක්කොම ඉවර වුණාට පස්සේ නැව එක්කෙනාට කියනවා වෑල් එක වහන්න කියලා. වහලා වුණාට පස්සේ ඊට පස්සේ අපේ මේ කම්ප්‍රෙසර් එක ඔෆ් කරලා ඊට පස්සේ මේ ගලවන හොස් එක. හොස් එක ගැලුවා අපේ පයිප් එක පටව ගත්තා අපි ආ. ඊට පස්සේ වේපරේ දුන්න අසං කරගත්තා. හරි එලකිරි thank you ඈ. ඔය විදිහට තමයි තියෙන්නේ. මේක අත තියන යන හැන්ඩල් කෑල්ල. ඒකත් ඔහම කරුවා. මේකත් මෙහෙම උඩට කරා. ඕන වෙලාවට මේකෙන් තමයි ගියර් දාන්නේ. මේක මැනුවල් මේක ඔටෝ. මැනුවල් දාගෙන දුවන්නේ නැහැ. ඉතින් ඔටෝ තියෙනකොට AC ඔක්කොම තියෙනවා. ඔය විදිහට තමයි වාහනේ ඇතුළ. ඔය තියෙන්නේ. ආම්පෝම් මෙලා මාම. හරියට හරි. කවුද කෑ ගහන්නේ? ඔයා සුද්ධ කරලා මිනිස්සුන්ට ඔක්කොම ප්‍රශ්නේ. ඒක නිසා මම අර කිව්වේ. ඔය තියෙන ඉස්සරහින්. මේ තියෙන සයිඩ් එකේ. මොකක් කෑ ගහන්නේ? ඒක තමයි තමුන්ගේ වාහනේ තියෙන තම තමුන් සුද්ධ කරගන්නවා. ඔව් අනුන්ගේ වැඩ අල්ලපු ගෙදර මිනිහායිලා ගෙදර අතු ගාලා දෙන්නේ නැහනේ. කල්ලිවල්ලි බලාගමු ගහන. ඔව් එතකොට උදේ බලාගමු කල්ලිවල්ලි කියලා ගහන. මම හිටියත් උදේ. ඔව් එතකොට උදේ බලාගමු. පස්සේ කවුද දාවල් කවුද කියලා. දෙන්න ෆයිටින්. හරි බලමු. මෙන්න හොඳම එක පෙන්නන්න. මේ තියෙන්නේ මුකුණ යන පාත්තියක්. මම දැන් මේකේ මුකුණ යන කෑවා අවුරුදු 3ක් විතර. මමයි තව චන්දන අයියා කියලා ඉන්නවා අපි දෙන්න තමයි හිටව ගත්තේ. මේකේ මුකුණ යන කාලා මේ ඊයේ පෙරේදා කඩලා ඉවරලා මැල්ලුමක් ඇදුවා. මේ තියෙන්නේ වම්බොටු ගහ. මෙන්න තවත් එක. මේක මොකක්ද දන්නවද? කළුකම්බේරිය. සෞදියේ කළුකම්බේරිය තියෙන පුදුමයිනේ. ඒ තියෙන්නේ කළුකම්බේරිය පැලයක්. මේ කළුකම්බේරිය කියන්නේ මේ ලංකාවේ හොඳ ඖෂධීය ශාකයක් ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවට අදාළ වෙන එකක් මේක මම දන්න විදිහට. අපි මේකට මේ පොල් ටිකක් දාලා මැල්ලුමක් හදපුවාම පුදුම රසක් තියෙනවා. කාමරේ කට්ටිය ඔක්කොමලා මේ කනවා හරි ආසාවෙන් හදපුවාම ඔය තියෙන කළුකම්බේරිය. මම නම් මේක කලින් දන්නේ නැහැ. ඒ වුණාට මේ අර දන්න අයියා කෙනෙක් හිටියා. එයා කිව්වා මේ මල්ලි කළුකම්බේරිය මෙහෙමයි කියලා. ඊට පස්සේ මේක ලොකු ගහ තියෙන අර ආහාරේ අර ඈත තියෙන්නේ. ඊට පස්සේ එතනින් කඩාගෙන ආපු වෙලාවක ඉදිච්ච ගෙඩි තිබුණා. ඒ ඉදිච්ච ගෙඩිය දෙක තුනක් පොඩි කරලා මේකට දැපුවාම වතුර දාන්න නිසා පැලුණා. මේ මෙතනක් තියෙනවා මේ ඉදිච්ච ගෙඩි දෙකක් ඔය. ඉදිගෙන ඉන්නේ. මේ වම්බොටුත් කෑවා සෑහෙන්න දැන් 4-5 පාරක් විතර වම්බොටුත් කෑවා. මුකුණු යන එක නම් හොඳටම තියෙනවා ඉතින් තාම. මම ඉතින් ඔය එළු පොහොර එහෙම ගෙනල්ලා දානවා. කොටු පොහොර එළු පොහොර ඔක්කොම ගෙනල්ලා දානවා මේකට. කිමිකල් නෙමෙයි ස්වභාවික දේවල්නේ. ඔය තියෙන්නේ අපි උයන සයිඩ් එක. මේ ඔය පෝටබල් එක පිටිපස්සේ තමයි අපි උයන්නේ. මෙතන උයන්න මාර ගේම් එකක් දෙන්න ඕන. රැම්කෝ එනවද කම්පැනියෙන් එනවද? ඔයා බලා හොරාට තමයි උයන්නේ ඉතින්. අහු වුණොත් එහෙම අනිවාර්යෙන්ම ලොකු ප්‍රශ්නයක් වෙනවා. උයන්න එපා ගෑස් තියාගන්න එපයි කියලා තියෙනවා මේ. දැම්ම උයනවා එක්කනේ. එහා පැත්තේ කාමරේ ඒගොල්ලෝ අර අපි වගේ රයිස් කුකර් එක නෙමෙයිනේ මේ බත් උයන්නේ. ඒගොල්ලෝ වතුර එක බත් එක ඉදුණාට පස්සේ වතුර එක පෙරනවා. උයන්න රෙඩි කරලා තියෙන්නේ මෙතන. මෙතන තමයි උයා ගන්න. තේරෙනවද? උයා ගන්නවා ඉතින් හොරෙන් උයනවා මෙහෙට එනවා මෙතනින් බලනවා එනවද කවුරු හරි කියලා. කොහොමද නම් ලොකුවටම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඉතින් හොරෙන් තමයි ගේම ගහන්නේ. මෙස් එක තියෙනවා. මෙස් එකෙන් කණ්ඩ බෑනේ ඉතින් එක වගේ හැමෝම එක වගේ නෑනේ. දැන් ඔය තියෙන ඔය මෙස් එකේ දොර පේන්නේ. උතන දැන් උයනවා දවල්ට. මං අද මෙස් එකෙන් කණ්ඩ හිතාගෙන අද ඉුවේ නෑ. මෙස් එකේ කෑම මිරිස්සරට නැති හින්දා ඉතින් අපිට සෙට් නැහැ ඉතින්. ඒ හින්දා මොන හරි හදාගෙන කනවා. ඔය පිකප් දෙකයි ඔෆිස් එක. ඔය පෝටබල් ටික කලින් මම වීඩියෝස් වල දාලා තියෙනවා. මේ තියෙන වතුර ටැංකිය. ඒකෙන් තමයි මෙතෙන්ට වතුර ගෙනල්ලා ඕකෙන් ගෙනල්ලා මේකට ලෝඩ් කරනවා. ඔය බාත්රූම් එක තමයි එතන තියෙන්නේ. මේ මෙස් එක. ඔය මෙස් එකයි බාත්රූම් එකයි ලොකු පෝටබල් එක. බිම ඉඳන් ඔය අතුල පේන විදිය. ඒ තියෙන විදියට තමයි අතුල පේන්නේ බිම ඉඳලා. 2යි 3යි පඩි පෙරවල් 3 නැග්ගා. ඔය මුඩට වාහනයට නගින්නේ.
පේනව නේද? ගහක් පේන්නවත් තියනවද පැත්තක? ඔය කිසිම දිහායක ගහක් කොලක් නැහැ. අවුවසර වැඩි දැන් රස්නේ කාලෙනේ. ඔය ඈතින් පේන්නෙත් ඔය යාඩ් එකක් තියෙන්නේ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. එහෙනම් හැමෝටම සුසරණයි. ජය වේවා.